ඔබ දකින මේ පාර කොහෙන් කෙලවරේද කියලා ඔබ දන්නවද? මේ මිනිසා අද මේ පදවන්නේ රථයක් විතරක් නෙවෙයි. ඔහු මේ පදවන්නේ අත්දැකීම් පිරුණු මහා ජීවිතයක්. අද කාලේ හැමෝම බලන්නේ පාරේ කෙලවරට ඉක්මනට යන්න. හැමෝම ඉන්නේ තරඟයක. හැබැයි මේ පරිණත රියදුරා දන්නවා ජීවිතේ කියන්නේ ගමනාන්තයට වඩා ගමන රස විඳින එක කියලා. ඕ ඉස්සරහා තියෙන්නේ තනි කෙලින් පාරක්. ඒක හරියට ඔබේ අනාගතය වගේ. බැලු බැල්මට ඒක හරිම නිස්කලංකයි. ඒත් ඒ පාර කොයි මොහොතේ මොන වගේ බාධකයක් මුණ ගැහිද කියලා කවුද දන්නේ? වයස කියන්නේ ඉලක්කමකට විතරක් කියන එක ඔහු අපිට නිහඬවම කියා දෙනවා. 70 80 පැන්නත් තමන්ගේ පාලනය තමන් සතුනම් පාර කොයිතරම් දුර වුණත් බය වෙන්න දෙයක් නැහැ. ඔබත් ජීවිතය අතරමං වෙලා කියලා හිතනවද? එහෙනම් මේ රියදුර දිහා බලන්න. ඔහු වේගෙන් යන්නේ නැහැ. හැබැයි ඔහු නතර වෙන්නෙත් නැහැ. වැදගත් වෙන්නේ ඔබ කොයිතරම් වේගෙන් යනවද කියන එක නෙවෙයි. ඔබ නතර නොවි නිවැරදි දිශාවට යනවා කියන එකයි. මතක තියාගන්න. මේ පාර කෙලවර වෙන්නේ කොහෙන්ද කියන එක කාටවත් කියන්න බෑ. හැබැයි ඒ ගමන අවසානයේ ඔබට හැරිලා බලන්න වටිනා අතීතයක් තියෙන්න ඕනේ. ඉතින් ඔබ සූදානම්ද ඔබේ ජීවිතයේ රෝදය අතට අරන් මේ වගේ නොසලී ඉදිරියට යන්න? කමෙන්ට් එකක් දාන්න යමු.